සුසානක නායකයාට දැඩි පීඩනයක් ලක් වී තිබෙනවා. කොමකින් කුමක් කරන්නද? ක්‍රීඩකයන් හැමදෙනාම වාගේ ඔහුට යමක් පවසා සිටිනවා. පන්දු පිටේ සකසන හැටියට නැතිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයට පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් තීරණාත්මක පන්දුවක් මේ තරගයේ මොනතරම් මිනිස්සු මොනවාද කියලා අවසන් පන්දුව දක්වාම වරක වැඩිමටයි සිදුුනේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉලක්ක කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී ගැවියාම අනුකූලව මේ පීඩනයට අඩු ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය ලකුණු 270 පමණ ලකුණු ලබා ගන්න ලැබුණු සත්‍යයක්. විශේෂ වුණා. ලේබර විට ලකුණු සාමකෝ ලකුණු ලබාගෙන ඉන්නේ ලකුණු 14ක් ලබාගෙන මේ අවස්ථාවේ පන්දුව දැන් විනිසුරු සඳහන් කරනවා යවන්නට කියලා. එසේ වුණත් දැන් සියල්ල සූදානම් වෙනවා. අන්නේ තහයයට ආකාරයට ලකුණු විශ්වාසනීය භාවයෙන් ඔවුන්ගේ යොමු කරන තම නායකයාට යලි පන්දු පිටුවේ සකස් කරනවා. ක්‍රීඩාලෝල නරඹන්න 20000ක් විපක්ෂ සංඛ්‍යාව net අයාගෙන බලා සිටිනවා. කොහොමද තුරක් වේද? අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි. ඒ නිසා බොහෝ යෝග පන්දුවක්, ලෝපුල්ටස් පන්දුවක්, යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන්. මේ වම පිටිකරුවාට එතනමන් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය මේ තමයි කොමකින් සමග පන්දුව යොමුන අවුල පන්දුවක් ඇතුළතයි පන්දුව වෙතට පැමිණෙනවා. රැක ගන්නවා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට සමත් වෙනවා. තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා. පිළිපිට තරග තුනක් අඛණ්ඩව පරාජයට පත් කරගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජාතික ක්‍රීඩාපතිතුමනි එදා වසර 30කට පෙර ආතුව ආයකාර්ජුන රන්කුට පරාජයට පත් කරා. අලන් බෝඩ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ දරූ දුමේදී